බදුල්ල දිස්ත්‍රික්කයේ පාලාවත්ත ශ්‍රීපෝධි රාජාරාමේ බිහාර ස්ථානයේ දායක සභාවට මේ බලපෑවුවා. හම්දුනේ කොහොමද අර ඉස්සෙල්ලාම ආරංචි වුණාට පස්සේ උපවාස කියලා බේරගත්ත හැටි විස්තර කරන්නේ? ඒක උනේ 25යි 24යි 25යි 26 ඒ වගේ අමතර වැස්සා දිව රාත්‍රී නකඩාව වැස්සා එයින් පස්ව 26 ඉඳ ලයිට් කඩා වැටුණා. ඉන් පස්ව කළුවරයි ඉන් පස්ව මධ්‍ය ජාලේ සියලු දේවල් කඩා වැටුණා. ඒ අමතර 27 වෙනි පාන්දරේ 26 වෙනි රෑ මට අමතු සම් කිසි දේවල් සංඥාව වගේ මට දැනුණා හිතේට හරි. ඒ හිතේ දැනලා පස්සේ 27 මේ සිද්ධ වෙන්නේ ඉස්සෙල්ල පාන්දරේ 5ට නගිටලා ගෙවල් ගාන ගිහිලා පාර දිග මහා පාරවල් දිග ගිහිලා කට්ටෙන්ට ගෙදරෙන් අයින් වෙන්න ගෙදර යට වෙනවා අයින් වෙන්න කියලා කේ ගාලා හරි ගෙදරෙන් අයින් කට්ටා. සමහර අය බුදි සමහර පිළිගත්තා සමහර අය ඒ වෙලාව වුණොත් සමහර අම්මලා තමන්ගේ ගෙවල් බේරන්ට පාරවල් කානු කප හිටියා. ඒ අමතර ඒ කට්ටෙන්ට ඔක්කොම අයින් වෙන්න ගිහලා මං මෙහෙන් දිගටම කිලෝමීටර් 2ක් තුන 4ක් මේ අපේ වතු පිටිය කොළඹස් පිටිය ගිදියා ගිහිලා කට්ටෙන්ට දායකවරුන්ට හම්බුලා ඒක සියලු දෙනාට අයින් කරලා ආවේ ඒ වගේ තමයි මේ වැස්ස එනකොට මං යන්නකොට සමහර පාරවල් වැහිලා තිබ්බා. ටික නාය වෙන එද්දි මං නමලාව ඒ බලාබල ඉඳන් මං දුවාගෙන ගිහිලා හරි මිනිසුන්ට දායකවරුන්ට අයින් වෙන්න කියලා අනතුරු රංගවලා කට්ටෙන්ට ජීවිතේ බේරගත්තා. නැතනම් මේ පාලාවත්තකුල් කමාරි අඩුයි වශයෙන් මරණ 7ක් 8ක් වෙනවා. ඒ වගේ තමයි අපේ දායකවරුන්ගේ වාසනාවට මේක උනේ හවසවරු 2 3 අතර. රෑ වෙලා ඉනෝනම් ඒ සියලු දේවල් අපිට අදටක් සොයන්ට සිද්ධ වෙන්න ඉඩ තිබ්බා. දැන් හම්දුනේ කොන්නේ කී දිනක් විතර පන්සලේ ඉන්නවද කොහොමද මේකට ආහාර පාන යාදී කොහොමද? දැනට 150ක් පවුල් වාසින් පවුල් මං දන්නේ නැහැ. ගණන් වාසින් ගණන් කරලා තිනවා 150ක් ඉන්නවා. ඒ වගේ ඒ අතර 4 දෙනෙක් බබලා හම්බුන්නේ ඉන්නවා. සමහර අම්මලා දැන් හැම්බෙන්නේ හෙට හම්බුනේ ඒ තාත්තෙකු ඉන්නවා. ඒ සියලු දේවල් ඒ බබා හම්බුනේ කට්ටේ අපි කොළඹස් පිටියේ අනෙක් ගමෙන් ගිනලා මේ රඳවලා තියෙන්නේ. ඒ අනතර ඒ සියලු දෙනාට දැන් 2026යි 27යි 28යි 29ට අපි ටිකක් දුක් විඳා කොටු වුණා පස්සේ ඉන් පස්සේ සියලු දේවල් දැන් කිසිම අඩුපාඩු වෙන්නේ නැතුව ලැබෙනවා. ආර පැන් බෑත් සියලු දේවල් සනීප ආරක්ෂාව පිස්සු ආරාව කිසිම අඩුපාඩු නැතුව ලැබෙනවා. මුලදී ගැටලු තිබුණේ කොහොමද හම්තුනේ ඉන්න පෙරුව නායම ඇවිලා පාරවල් බ්ලොක් වුණා, ගස් කඩා වැටුණා, ලයිට් කණු සෙලු කරා වැටුණා. ඒ වගේ නිසා සේරුව කොටු වුණා. අපිට මේ වමවප යන්න බැරුණා, දකුණට යනවන මැදම කොටු වුණා. ඒ තත්ත්වය සිදු වුණා. දැනට සියලු පහසුකම් මේකට ලැබෙනවද හම්තුනේ? සියලු දේවල් ලැබෙනවා. ඉන් පස්ව දැන් ඊයේ පෙරේදා ඉඳලා අපි මං තීරණය කරගත්තේ අපේ ග්‍රාම නිලධාරී පවුල් සෞඛ්‍යවරු සමගම අපි තීරණය කරගත්තේ පියාවරුන්ට දවල් ඒගොල්ලෝගේ ජීවිත ගොඩ ගන්නට මේ තමන්ගේ කුඹුරේට යම් කිසි වැඩකට යොකරන්නට අවස්ථා දීලා තිනවා. අවයි මේ පිටත් වීම එතුළිම සියලු නීති දාලා හවසවරු දවල්වරු කෑමට මේ එන්න ඕන. හවස මේ නවතුම් පොළ ගන්න ඕන ඒ නීති දාලා තිනවා පියවන්ට. ඒතර හම්දුනේ මේ ගෙවල් සුද්ධ පරිත්‍යාග කරන කවුද පටන් ගන්න යන්නේ? තවම ඒ පියාවරු දඟලනවා ගෙවල් පිරිසුදු කරන්න ඕන කියලා. නමුත් අපි තවම මං නම් අපේ ග්‍රාම නිලධාරී මං ගිහිලා සේර පරීක්ෂා කළා පස්සේ තවම පිරිසුදු කරන්න එපා. අපවුන් මේ අපිට වර්ෂ පටන් ගත විතරයි. තව ඉදිරියට ලොකු වෙනසක් දෙසැම්බර් මාසේ ජනවාරි මාසේ මේ වයි කාලේ. එනිසා කීප දවසක් ඉවසන්ට කියලා අපි ඒගොල්ලන්ට දැනුවත් කරලා තියෙනවා.
මේ නායින් තමයි වැඩිපුර අනතුරු වුණේ ගෙවල් දෙකක්ම යට වුණේ. විශේෂයෙන්ම කිසිම දෙයක් ඉතුරු වුණේ නැහැ. හරි අම්තු. ඔබ තවමත් ඌව නිවුස් ක්ලබ් YouTube channelය subscribe කර නොමැති නම් අදම ඌව නිවුස් ක්ලබ් YouTube channelය subscribe කරන්න. නවතම තොරතුරු එසැනින් දැනගන්න. ඌව නිවුස් ක්ලබ් නිවුස්